ඉතින් අපේ කලින් වීඩියෝ එකට ආව ලස්සන කමෙන්ට් ටිකක් තමයි මේ තියෙන්නේ. ගමේ හරියට හදපු නැති පාරක කොනට වෙන්න පොඩි ගෙයක් තිබුණා. ඒ ගෙදර ශාරදා සහ ඇගේ අම්මා ජීවත් වුණා. නිවසේ තත්ත්වය කොතරම් අසීරුද කියනව නම් දින කිහිපයක්ම වුන් බඩ පිරෙන්න හරියට කෑමක් කාලා නැහැ. සමහර දිනවල වුන් කෑමක් කාලම නැති තරම්. ඉතින් මේ සේරම ශාරදාගේ අප්පච්චි නැති වුණාට පස්සේ තමයි පටන් ගත්තේ. අප්පච්චි නැති වෙලත් දැනට මාස 3කටත් වැඩිය ගිහින්. ඉතින් උදෑසනම ශාරදා ගෙදරට වතුර කලයක් පුරවගෙන ආවා. ලිප පත්තු කරලා කෑම හදන්න ලෑස්ති වෙද්දි තමයි දැක්කේ ගෙදර තිබුණු ධාන්‍ය සේරම ඉවර වෙලා කියලා. දුවේ දෙවියෝ මේ හැමදේම බලාගෙන ඉන්නේ. අපේ ප්‍රශ්න දවසක අනිවාර්යෙන්ම විසඳෙයි. ඔව් අම්මේ, ඒ තාත්තා නැති වෙලා දැන් මාස 3කටත් වැඩි. අපි කවද වෙනකන් නම් මෙහෙම බඩගින්න ඉන්න ඕනේද? හැමදාම අපි නිදාගන්නේ බාගෙට කාලා. නැත්තම් බඩගින්නේ. අපි මොකොත් නොකළොත් අපි කෑම නොකා මැරිලා යයි. දුවේ මම කිව්වනේ දෙවියෝ හැමදේම බලාගනී. Taman hari මොනවා හරි කරන්න ඕන කියලා හිතපු ශාරදා ගමේ මැද කඩමණ්ඩිය පැත්තට යන්න වුණා. යන ගමන් ඇයට මතක් වුණේ අප්පච්චි ඉඳපු කාලේ පවුලේ අය කොච්චර සතුටින් ජීවත් වුණාද කියලා. ඉතින් ඔහොම යද්දි මගදී ජයවීර මුදලාලිව හම්බුණා. කඩවල්ම 5-6ක් තිබුණට ටිකක් මසුරු තැනැත්තෙක් ඔහු. කොහොම හරි අන්තිමට ජයවීර මුදලාලිගේ හන්දියේ තියෙන පොඩි කඩේක වැඩක් ශාරදාට හම්බුණා. හෙට ඉඳන්ම වැඩට එන්න කියලාත් කිව්වා. ඉතින් ඔහොම කඩමණ්ඩියට ගියපු ශාරදා ණයට බඩු ටිකක් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔහොම දින ගණනක් ගත වුණා. දැන් ශාරදා ගම මැද ඇති ජයවීරගේ චිකන් බත් කරත්තේ වැඩ කරනවා. ඇය පිඟන් සෝදනවා, කෑම දෙනවා, කරත්තේ පිරිසිදු කරනවා. මේ හැමදේම හුඟක් මහන්සි වෙලා කරාට ඇයට හම්බ වෙන්නේ නම් ඉතාම සුළු මුදලක් විතරයි. ශාරදා වැඩට යන්න අද ටිකක් ප්‍රමාද වුණා. ඇය මවගේ සෞඛ්‍ය තත්ත්වය ටිකක් හොඳ නැති නිසා ගෙදර තිබුණු සේරම වැඩ ඉවර කළා තමයි ඇය කරත්තේ වැඩට ගියේ. ඇය පැමිණි විගසම මුදලාලි කෝපයෙන් ඇයට කෑ ගසන්න වුණා. කොහෙ ගිහින් දෙන්නේ? දැන් මේ කරත්තේ අරින්න කීයටද කියලා දන්නේ නැද්ද? මිනිස්සු කී දෙනෙක් නම් බලන් ඉන්නවද? දැන්ටමත් කී දෙනෙක් නම් හැරලා ගියාද? මුදලාලි මගේ අම්මට අසනීප වුණා. ගෙදර වැඩ ඉවර කළාද ටිකක් පරක්කු වුණා. මට සමා වෙන්න. සමාවෙන් බඩ පිරෙන්නේ නැහැනේ. අද මම පඩියම කැපුවා. 1 රුපියලක්වත් දෙන්නේ. දැන් ගිහින් වැඩ කරනවා. ශාරදා කිසිවක් නොකියා කට වහගෙන හිටියා. හිස නමාගෙන වැඩ කරන්න පටන් ගත්තා. වැඩ ඉවර කරලා ඇය හවස නිවසට ආවා. එනකොට අම්මා එළියට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. දුව ටිකක් දුක්බර මුහුණෙන් ඉන්නවා කියලා දැකපු අම්මා ඇගෙන් ප්‍රශ්නයක්ද කියලා විමසන්න වුණා. දුවේ මොකද උනේ? මොකද ඔයා දුකෙන් වගේ? මුදලාලි අද මට සල්ලි දුන්නේ නෑ අම්මේ. වැඩට එන්න පරක්කුයි කියලා අද අපිට බඩගින්නේ තමයි නිදා ගන්න වෙන්නේ. ඒක හිතන්න එපා දුවේ. මේ හැමදේම හරියයි. වැඩිය හිතන්න එපා. දෙවියන් සේරම විසඳාවි. පසුදින උදෑසනම අවදි වුණු ශාරදා මුළු ගෙදරම අතුගාලා රෙදි සෝදලා ගෙදර වැඩ සේරම ඉවර කළා ඉක්මනට කරත්තයට ගියා. අද හුඟක් සෙනග හිටියා කරත්තයට. ඇය වේගයෙන් වැඩ කරන්න වුණා. වැඩ කරන අතරතුර
ඇය අතින් අත්වැරදීමකින් පිඟානක් බිම වැටි කැඩී ගියා. උඹට එක වැඩක්වත් හරියට කරගන්න බැරිද? දැන් කවුද මේ පිඟානට ගෙවන්නේ? ඔබ වගේ එකියක්ම වැඩට ගත්ත එක තමයි වැරද්ද. හෙටිනම් පැත්ත පලා දෙන්න එපා. යනවා යන්න මෙතනින් දැන්. අනේ මුදලාලි එහෙම කරන්න එපා. මට සල්ලි ඕන අම්මා බලාගන්න. මම වෙන කොහෙන්ද වැඩක් හොයාගන්නේ? මට ඕවයින් වැඩක් නෑ. වෙලාවට වැඩට එන්නේ නෑ. ඒ මදියට බඩුත් කඩනවා. යනවා යන්න මෙතනින්. ශාරදා කඳුළු පිරිදෑසින් එතනින් පිට වෙලා යන්න වුණා. මේ වෙච්ච හැම දෙයක්ම එක වයසක මිනිස්සෙක් බලාගෙන හිටියා. මේ වෙච්ච දෙයට ඔහුට හුඟක් දුක හිතුණා. ඔහු ඇගේ පසුපසින් ගොස් ඇයට කතා කරා. දුවේ පොඩ්ඩක් ඉන්න. මම හැම දේම දැක්කා. ඔයාට උනේ ලොකු අසාධාරණයක්. දුවේ ඔයා කැමතිද ඔයාගෙම කරත්තයක් කරගෙන යන්න? ඒත් සීයා මට කරත්තයක් නැහැ. අනික මට උයන්නත් බැහැනේ. ඒ ගැන බය වෙන්න එපා. කරත්තයක් මම දෙන්නම්. ඒ විතරක් නෙවෙයි. මම ඔයාට උයන්නත් උගන්වන්නම්. එයා ඇත්තමද කියන්නේ? අනේ එහෙම පුළුවන් නම් ලොකු උදව්වක් සීයේ මේ වෙලාවේ. ඔව් දුවේ. ඔයා මගේම දුවෙක් වගේ. හෙට උදේම ඔයා මගේ ගෙදර එන්න. මගේ ගේ කඩේ ළඟම තමයි තියෙන්නේ. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මම ඔයාට හැම දෙයක්ම කියලා දෙන්නම්. මේ වෙච්ච දේ එක්ක ශාරදාට ලොකු සතුටක් දැනුණා. ඇය සීයට හුඟක් ස්තුති කරා. ඇගේ දැන් තත්ත්වයද ඔහුට ටිකක් පැවසුවා. ඒ වගේම මේ උදව් ඇයට ජීවත් වෙන්න නව බලාපොරොත්තුවක් දුන්න වගේ කියලා නැවත නැවත ශාරදා සීයට ස්තුති කරා. නිවසට පැමිණි ශාරදා ඇගේ අම්මට වෙච්ච සියලුම දේ කිව්වා. බලන්න පුතේ දෙවියෝ පරක්කු වෙලා හරි අපි දිහා බලනවා. අඹ ගහෙන් කඩාගත්ත අඹ ගෙඩියක් කන ගමනොත් ශාරදා කල්පනා කරේ අද වෙච්ච දේවල්. ඒ සීයේ කියපු දේ ඇත්තක් වුණොත් හිත ඉඳන් ඇගේ ජීවිතේ වෙනස් වෙන හැටිත් ඇයි කල්පනා කරන්න ඕන. ඔහොම ටික ටික රාත්‍රියත් උදා වුණා. මව සමග නින්දට පැමිණි ශාරදා මව දෙස බලා බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන නින්දට ගියා. පසුදින උදෑසනම ශාරදා ඉක්මනට අවදි වුණා. අම්මා තවම නිදි. හුඟ කාලයකට පස්සේ ශාරදාගේ මූණ පොඩි බලාපොරොත්තු සහගත හැඟීමක් පෙනෙන්න තිබුණා. ඇය ඉක්මනින් සූදානම් වෙලා සීයගේ නිවස දෙසට යන්නට වුණා. ඇය එන විට සීය එළියට වී බලාගෙන සිටියා. දුවේ ඔයා ආවද? එන්න යමු ඇතුළට. අද ඉඳලා වගේ මුළු ජීවිතයම වෙනස් වෙයි. නිවසේ ඉතා නිස්කලංක ස්වභාවයක් තිබුණු අතර ඉතා සරල සාලයක් තිබුණා. සීයගේ බිරිඳ එම සාලයේ වාඩි වී සිටියා. ඇය ශාරදා දෙස ආදරණීය හැඟීමෙන් බැලුවා. "දුවේ, ඔයා හරියට අපේ දුව වගේමයි. ඔයාව දැක්කම මට මගේ මැරුණු දුවව මතක් වෙනවා." අනේ මම ආච්චිගේ දුව කියලා හිතාගන්නකෝ. ඉතින් කියන්නකො දුවේ ඔයාට ඉඩ්ලි සාම්බාරු වඩේම හදන්න පුළුවන්ද? නැහැ සීයේ මම ඔය එකක්වත් හදන්න දන්නේ නැහැ. දුවේ ඉතින් ඔයාට මොනවද හදන්න පුළුවන්? මට පුළුවන් අල සහ මිරිස් පකෝඩ හදන්න විතරයි සීයේ. පකෝඩ නම් හොඳයි. ඒත් අල්ල මිරිස් පකෝඩ නම් එච්චර විකුණ ගන්න බැරි වෙයි. ඒක හරි. ඉතින් අපි අලුත් දෙයක් කරමු. අලුත් දෙයක්? ඒ කිව්වේ මොකක්ද ආච්චි? මිනිස්සු මස් කන්න හුඟක් කැමති. ඉතින් අපි මටන් පකෝඩ හදමු. ඒකට හුඟක් මිනිස්සු කැමති වේවි. මටින් පකෝඩ? ඒත් මම ඒව හදන්න දන්නේ නෑනේ. ඒ ගැන හිතන්න එපා දුවේ. මම ඔයාට ඒක කියලා දෙන්නම්. ඒක නම් හොඳ තීරණයක්. අලුත් කෑමක් නිසා හුඟක් අය කැමති වෙයි. එහෙනම් ඉතින් ඔන්න හිටින්දලා අපේ ශාරදා මටන් පකෝඩ විකුණාවි. තවමත් මේ හීනයක්ද කියලා මට හිතා ගන්න බෑ සීයේ. ඉතින් ආච්චි සීයට කඩමණ්ඩියට ගිහින් එළුමස් සහ කඩල පිටි අරගෙන එන්න කිව්වා. ඉතින් සීයා එවලෙම කඩමණ්ඩිය පැත්තට යන්න උනා. ඉතින් අත්තම්මා බිත්තියේ එල්ලලා තියෙන එයාගේ දුවගේ ෆොටෝ එකක් ශාරදාට පෙන්නුවා.
මීට අවුරුදු 5කට කලින් දුව ගම් වතුරෙන් මිය ගිය බවත් දුව ගැන ඇති මතක ටික ශාරදාට අත්තම්ම පැවසුවා. ශාරදාත් අත්තම්මගේ හිත සැනසීමට උත්සාහ කරා. ටික වෙලාවක් යනවත් එක්කම අලුත්ම අලුත් එළුමස් පිටි සහ කුළු බඩු රැගෙන නැවත සීය පැමිණියා. අත්තම්මා එළුමස් හොදින් සෝදලා කුඩා කැබලි වලට කපන්න වුණා. ඉන්පස්සේ ඉඟුරු සුදු ලුණු කහ මිරිස් දෙහි සහ අවශ්‍ය ද්‍රව්‍ය යොදාගෙන චිකන් එක හොඳට අතගාලා වහල පැත්තකින් තියාගත්තා. ශාරදා මේ සියල්ල ඉතා උනන්දුවෙන් බලන් ඉඳියා. ආච්චි මේ කුළුබඩු කොච්චර වෙලාවක් ගාලා තියන්න ඕනේද? අඩුම පැය භාගයක්වත් දුවේ. එතකොට තමයි කුළුබඩු හොඳට මේකට උරා ගන්න. එතකොට පකෝඩ එක හුඟක් රස වෙනවා. ඊට පස්සේ ආත්තම්මා කඩල පිටි ද්‍රාවණයක් හැදුවා. වැඩිය ඝනටත් නැති, හුඟක් දියාරුත් නැති. ඊට පස්සේ කුළුබඩු මිශ්‍ර කරපු මස් එහි දවටලා තෙලට දාලා හොඳට බැදගත්තා. බැදෙනකොට එන සුවඳ මුළු ගෙයි පුරාම පැතිරෙන්න වුණා. ටික වෙලාවක් යනකොට පකෝඩ ටික ලෑස්ති වුණා. සීයා, ආච්චි, ශාරදා මේ 3 දෙනාම එකතු වෙලා හදපු පකෝඩවල රස බලන්න වුණා. අම්මෝ මේකට නම් මුළු ගමේම අය කැමති වේවි. ඇත්තටම මේක නම් හුඟක් රසයි. මම කවදාවත් මෙහෙම පකෝඩ කාලා නැහැ. අත්තම්මේ ඔයා මැජික් කාරයෙක්ද? දැන් ඉතින් ඔයත් මේ මැජික් එක ඉගෙන ගන්න ඕන. ඔයාට මම කියලා දීපු හැමදේම මතකද දැන්? ඔව් අත්තම්මේ මට මතකයි ඒ ඔක්කොම. කට්ටියගේ කතා බහෙන් පස්සේ ඉතින් සීයා එයාගේ පරණ කරත්තය ශාරදාට පෙන්නුවා. මේ කරත්තය දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙතන. අද ඉඳන් මේක ඔයාගේ. හෙට ඉඳන් ඔයා මේකෙන් ඔයාගේ මටන් පකෝඩ විකුණන එක පටන් ගන්න පුළුවන්. අනේ ඔය දෙන මගේ ජීවිතේ වෙනස් කරා. ඇත්තටම මම මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. ගොඩක් ස්තුතියි. හවස ගෙදර එනකොට ශාරදා පකෝඩ කිහිපයක් අම්මටත් අරගෙන ආවා. අම්මත් ඉතින් පකෝඩ කාලා බැලුවා. ඒකේ රසට අම්මටත් මොහොන සිනහවක් මතුවුණා. දුවේ මේවා පුදුම රසක්නේ තියෙන්නේ. ඉතින් ඔයා හෙට මේවා කරත්තක තියන් විකුණනවද? ඔව් අම්මේ හෙට ඉඳන් මේක තමයි මගේ අලුත් රස්සාව. මේ පකෝඩ වලට නම් මිනිස්සු පිස්සු වැටෙයි. ඒ තරම් රසයි. ඒකනේ මම කිව්වේ දෙවියෝ අපි දිහා බලනවා. ඔයාගේ මහන්සියට අනිවාර්යයෙන්ම ඔයාට හොඳ දෙයක් ලැබෙයි. ඉතින් හුඟ කාලෙකට පස්සේ ආයේ ශාරදාට නව පණක් ලැබුණ මේකෙන්. ඇය තමන්ගේ ප්‍රශ්න වලින් ජීවිතය ජය ගන්න තීරණය කරා. පසුදින උදෑසන ශාරදා ඉතා උද්‍යෝගයෙන් නැගිට්ටා. දුවේ අද ඔයාගේ පළවෙනි දවස. දෙවියන්ගේ නාමෙන් ඔයාගේ හැමදේම හරියාවේ. දැන් යන්න පරිස්සමට. අද ඉඳන් අපේ හැම ප්‍රශ්නයක්ම ටික ටික විසඳේවි අම්මේ. මම මේක උපරිම ශක්තියෙන් වැඩ කරනවා. ශාරදා ගෙදර සියල්ලම සූදානම් කරගෙන තිබුණා. ඉතින් ශාරදා මේ සියල්ලම කරත්තයට පටවගෙන ගමේ වැද්දේ හන්දියකට ගියා. තෙල් එක රත් කරගෙන ඇය පකෝඩ බදින්න පටන් ගත්තා. බැදෙනකොට එන සුවඳ ගම වටේම පැතිරුණා. ඒ සුවඳ කොච්චරද කියනවනම් ටික වෙලාවක් යනකොට ගමේ අය කරත්තය දෙස හැරි හැරි බලන්න පටන් ගත්තා. හැබැයි තාම කවුරුවත් පකෝඩ මිලදී ගන්න නම් ආවේ නෑ. ඉතින් ශාරදාට පොඩි බයකුත් ඇති වුණා. ටික වෙලාවකට පස්සේ මිනිස්සු දෙන්නෙක් කරත්තය දෙසට පැමිණියා. ඔයා නේද අර චිකන් බත් කඩේ වැඩ කරේ? ඔව් මම තමයි. හැබැයි දැන් මම මෙතන වැඩ කරන්නේ නෑ. මම දැන් මගේම කරත්තයක් කරනවා.
මේක අලුත් කෑමක් වගේ මම දැකලම නෑ. ඔව් මේක මගේ අලුත් කෑමක්. මටන් පකෝඩා. මටන් පකෝඩා මම ඒක හලම නෑ අදමයි ඇහුවේ. කෝ දෙන්න බලන්න අපි දෙන්නට පිඟන් දෙක බලමුක කොහොමද කියලා. ශාරදාට ලොකු සතුටක් දෙනුණා. එයා ඉක්මනට ඔවුන් දෙදෙනාට පිඟන් දෙකක් ලබා දුන්නා. දෙදෙනාම එකවර පළමුකට කන්නට ඕන. පකෝඩවල රසට ඔවුන්ගේ දැස් දිලිසුණා. මේවා හොඳට හැපෙනවා ඒ වගේම රසයි. මගේ ජීවිතේටම මම මේ වගේ පකෝඩයක් කාලා නෑ. මේක නම් නියමයි. ශාරදාගේ දැස් සතුටින් දිලිසුණා. ඇගේ කෑම එකට පළවෙනි පාරිභෝගිකයම කැමති එක ගැන ඇය දෙවියන්ට ස්තුති කරා. ඒ එක්කම එක් අයෙක් නැවත ඇයට කතා කරා. මගේ බිරිඳත් මේකට කැමති වේවි. මට ගෙනියන්නත් එකක් දාලා දෙන්න. ඉතින් පොඩ්ඩ කට්ටිය වැඩි වුණා. අලුත් කෑම එක සහ එහි රස ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තා. සමහර අය එතනම ඉඳගෙන කෑවා. සමහර අය ගෙදර ගෙනියන්න ගත්තා. සමහර අය එතන ඉඳන් කාලා ගෙදර ගෙනියන්නත් ගත්තා. හවස් වෙන්නත් කලින් සේරම කෑම ටික ඉවර වුණා. ඉතින් ශාරදා කරත්තය සකස් කරලා සීයගේ ආච්චිගේ ගෙදර දෙසට යන්න පිටත් වුණා. සීයේ අත්තම්මේ අද හරි පුදුම දෙයක් වුණේ. හවස් වෙන්නත් කලින් ඔක්කොම පකෝඩා විකුණුණා. හැමෝම ඒකට කැමතිත් වුණා. මේ හැමදේම ඔය දෙන්න හින්දා. දුවේ මේ මහන්සි ඔයාගේ අපි දෙන්න කරේ ඔයාට පොඩි මඟ පෙන්වීමක් විතරයි. දැන් මුළු ගමේම ඔයා ගැන කතා වෙයි. ඉතින් ශාරදා නිවසට පැමිණෙන විට ඇගේ මව ඇය එනතුරු දොරකඩට වී බලාගෙන සිටියා. දුවේ කොහොමද ඔයාගේ පළවෙනි දවස? අම්මේ පකෝඩා සේරම විකුණුණා. හුඟක් මුදලත් එකතු වුණා. අපිට ආයේ බඩගින්න ඉන්න ඕන වෙන්නේ නෑ. අනේ දුවේ ඔයාට දෙවියන්ගෙන් පිහිටයි. ඉතින් ශාරදා එදින රාත්‍රියේ සාමකාමීව නිදාගත්තා. දැන් ඇගේ ජීවිතය නව මාවතකට ඇදී යන්න උනා. අසරණකමෙන් ප්‍රශ්න ගොඩක හිර වෙලා හිටිය ශාරදාට දැන් ජීවිතයට නව බලාපොරොත්තුවක් ලැබුණා.